ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා 21 වෙනි සියවසේ දර්ශනය මානසික සාක්ෂරතාවයේ මාර්ගය. මොකද්ද මානසික සාක්ෂරතාවය කියන්නේ? අපි හැමෝම පොත් කියවීමට දන්නවා. නමුත් අපේම හිත කියවීමට දන්නවද? මානසික සාක්ෂරතාවය කියලා කියන්නේ තමාගේ සිතුවිලි, හැඟීම් සහ ශරීරයේ වෙනස් වීම කියවා ඒවායේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමේ හැකියාවයි. මෙමගින් අපට ලැබෙන වාසි මොනවද? අභ්‍යන්තර නිදහස, අටලෝ දහම හමුවේ නොසෙල්වෙන ස්ථාවර මනසක් හිමිවීම. අතීතය සහ අනාගතය පිළිබඳ උපාදානය, බිය සහ පසුතැවීම නොමැතිවීම. ජීවිත අවබෝධය ලැබීම, තම ජීවිතය අර්ථවත් ලෙස සැපසේ නිවී යාමට ඇති හැකියාව. සාරාංශයක් විදිහට ගත්තහම මානසික සාක්ෂරතාවය යනු අපේ සිතේ ඇතිවෙන ඕනෑම සංස්කාරයක සිතුවිලි, හැඟීම්, ක්‍රියාවන් බියකින් හෝ ඇලීමකින් තොර මධ්‍යස්ථව ස්වයංව කියවීමට ඇති හැකියාවයි. ජීවිත චක්‍රය සහ සත්‍ය සතුට අපගේ අරමුණ වෙන්නේ සාම්ප්‍රදායික විසඳුම් වලට වඩා ගැඹුරින් ජීවිතයේ අසාර්ථකත්වය විශ්ලේෂණය කිරීමයි. අපගේ ගමන උපතේ සිට මරණය දක්වා වූ අධියර 3ක් ඔස්සේ දිව යනවා. ළමා අවදිය, උපත සහ චේතනාවේ ආරම්භය, තරුණ අවදිය, යෞවනය සහ ජීවන අරගලයේ ආරම්භය, වැඩිහිටි අවදිය, මහලු විය සහ මරණයට පත්වීම. අප මුහුණ දෙන මූලික ගැටලු මොනවාද? ජීවිතයේ අසාර්ථකත්වය, වේදනාව, පසුතැවීම, කම්පාවීම, නොසන්සුන් මනසක් සහිත මානසික පීඩනය. අපගේ ජීවිතයේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකිවීමට හේතුව මොකක්ද? එහි මූලිකම හේතුව වෙන්නේ අවබෝධයක් නොමැති සහ ඒකාග්‍රතාවයක් නොමැති නොසන්සුන් මනසයි. මූලික අවධිය වන ළමා අවධියේ ගැටලු මොනවාද? විනය ගෞක නොවීම, ඉක්මනින් කේන්ති යෑම, නොහික්මීම, හිතුවක්කාර වීම, අකීකරුකම, මානසික පාලනයක් නොලැබූ දරුවෙකුගේ බාහිර ලක්ෂණ මේවා. මෙම ගැටලු ඔහුගේ මුළු ජීවිත කාලයටම බලපානවා. මෙවැනි ගැටලු වලට හේතු මොනවද? අධික ආදරය නිසා දරුවාට අයුතු අවසර දීම, වැරදි ක්‍රියාවේ විපාකයට බිය ඇති කිරීමට අපොහොසත් වීම, දුරකථනය හෝ පරිගණකය සීමාවකින් තොර භාවිතයට ඉඩ දීම, වැරදි ක්‍රියාවේ විපාකයට බිය ඇති කිරීම, සීමා පැනවීම, තරයේ අවවාද කිරීම දඬුවමක් නොව ස්වයං පාලනයට අවශ්‍ය කරන මූලික පුහුණුවයි. විසඳුම මූලික මානසික සාක්ෂරතාවය ළඟා කර ගැනීම. කාල කළමනාකරණය, කරන ක්‍රියාවට අවධානය යොමු කිරීමෙන් ඒකාග්‍රතාවය වර්ධනය කරන්න පුළුවන්. සතර සතිපට්ඨානය පුහුණු කිරීමෙන් යථාර්ථය අවබෝධ කර ගැනීමට කුඩා කල සිටම හැකියාව ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත්වීම සරලව කියලා දෙන්න පුළුවන්. සතර සතිපට්ඨානයවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයවත් අධික ආගමික සංකල්පයක් ලෙස නොව අපගේ ශරීරයේ සහ හැඟීම් සිතුවිලි තුළ ඇති යථාර්ථය ධර්මතාවය හඳුනාගෙන ජීවත් වෙන්නා වූ ලෝකය තුළ කැමැත්ත අකමැත්ත අවබෝධයෙන් මනා සිහිනුවණකින් යුතුව වාසය කිරීමයි. නිවසේදීම පුරුදු කරන්න පුළුවන් ක්‍රියාකාරී සැලසුමක්. උදේ 4-6 අතර අවදි කරවීම. එමගින් අලසකම, කම්මැලිකම නැති කරන්න පුළුවන්. දවස ක්‍රියාශීලී ප්‍රබෝධයෙන් ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ස්වභාව දහම සමග සම්බන්ධ කරවීම.
ගෙවත්තේ වැඩකට යොමු කරවීම. බීජයක් හිටවලා පැලයක් හට ගැනීම දැකීමෙන් මානසික තෘප්තියක් ඇතිවෙනවා. ස්වභාව ධර්මයට ආදරය කරන දරුවෙකු බවට පත්වෙනවා. එවන් දරුවෙක් පරිසරය ආරක්ෂා කිරීමට පෙළඹෙනවා. සංස්කාරයන්ගේ ධර්මතාවය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන්. එමගින් යථාර්ථය අවබෝධ කර ගැනීම, ගුණධර්ම වර්ධනය, කීකරු වීම, හික්මීම, බුද්ධිය සහ ප්‍රඥාව වර්ධනයට මූලික අඩිතාලම වැටෙනවා. තරුණ අවදියේ ගැටලු මොනවද? අනාගතයේ අරමුණු නොමැතිකම, ඇසුරු කළ යුතු දේ නොදැනීම, සමාජ මාධ්‍ය සහ මත්ද්‍රව්‍ය වැනි ඇබ්බැහිවීම් වලට ලක්වීම, ප්‍රේම සම්බන්ධතා හෝ අසම්මත බැඳීම් හේතුවෙන් වේදනාව විඳීම, පසුතැවීම, කම්පා වීම. නිසි හැකියා දක්ෂතා හඳුනාගෙන කළමනාකරණයක් නොමැතිකමින් ආර්ථික පීඩනය සහ ජීවිතය අසාර්ථක වෙනවා. නොසන්සුන් මනසක් ඇති තරුණයෙකුගේ අභ්‍යන්තර දුර්වලතාවය සමාජ මාධ්‍ය සහ පරිභෝගිකවාදය වැනි බාහිර ආක්‍රමණයකින් පහසුවෙන් ප්‍රයෝජනයට ගන්නවා. මේ සඳහා විසඳුම ප්‍රතිපත්තිමය යහපත් ජීවන රටාවකට යොමු වීම. සතර සතිපට්ඨානය වැඩීමෙන් යථාර්ථය අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් නිවැරදිව ජීවිතය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. එමගින් අටලෝ දහමට කම්පා නොවී තම ජීවිතය පූර්ණ වශයෙන් ස්වයං කළමනාකරණය කර ගැනීමෙන් සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා. අපේ ඉලක්කය විය යුත්තේ අටලෝ දහම හමුවේ නොසෙල්වීමයි. දුක සැප ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස මේ කියන්නා වූ ලෝක ධර්මය නිත්‍ය වශයෙන් පවතින්නේ ඇති වෙනවා වෙනස් වෙනවා, ඇති වෙනවා වෙනස් වෙනවා, නැති වෙනවා. මේ තමයි ලෝකයාටම පොදු අටලෝ දහම. අටලෝ දහමට නොසෙල්වීමයි අපේ අරමුණ විය යුත්තේ. අටලෝ දහම හමුවේ ස්ථාවර මනසක් පවත්වා ගැනීම, නොබියව අභියෝගවලට මුහුණ දීම සහ අනුන්ට පිහිටවීම. මෙමගින් ලැබෙන ප්‍රතිඵලය තමාගේ අභ්‍යන්තරය ස්ථාවර වන අතර බාහිර ලෝකයාට ආදර්ශයක් වීමට හැකියාව ලැබෙනවා. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් කල්යාණ මිත්‍ර මාර්ගයක් විදිහට තෝරගන්න පුළුවන්. ධර්මදේශන, දාර්ශනික දේශන, විශේෂඥ දේශනවලට සවන් දීමෙන් තමා තුළ නොමැති දැනුම එකතු කර ගැනීමට හැකියාව ලැබෙනවා. තමා තුළ ඇති දැනුම නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙනවා. තම ජීවිතය තුළින් විනිවිදව දැකීමෙන් එකතු කරගන්නා වූ දැනුම තුළින් තමා දෙස බැලීමට හැකියාව ලැබෙනවා. තමා තුළ තියෙනා වූ ආකල්පමය වැරදි දෘෂ්ටි නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙනවා. කල්යාණ මිත්‍රයෙකුගේ සහාය ලබා ගැනීමෙන් එකතු කරගන්නා වූ දැනුම තුළ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. තමා තුළ ඇති දැනුම තුළින් තමන්ට නොපෙනෙන තමන්ගේ දුර්වලකම් අවබෝධ කර ගැනීමට සහාය ලබා ගන්න පුළුවන්. මෙමේ පියවර 3 සෝතාපට්ටි අංග ලෙස හඳුන්වන්න පුළුවන්. වැඩිහිටි අවදිය. වැඩිහිටි අවදියේ ප්‍රධානම අර්බුදය තමයි පසුතැවීම සහ උපාදානය. අතීත වැරදි සහ ඉටු නොවූ අරමුණු පිළිබඳ පසුතැවීම. දේපල සහ සමීපතයින් පිළිබඳව ඇලී සිටීම. පීඩනය නම් මානසික සාක්ෂරතාවයක් නොලැබූ වැඩිහිටියෙකුගේ ජීවිතය පසුතැවීම නම් වූ වේදනාවෙන් තලා දානවා. මේ සඳහා හේතු මොනවාද? වයසට යෑම නිසා කාලය සීමිත බව මනසට වැටහීම. විවේකය නිසා අතීත වර්තමාන අනාගත සිතුවිලි ගලා ඒම වැඩිවීම. එම සිතුවිලි උපාදානය වී උපාදානය බලවත් වීම. නොසන්සුන් මනසක් ඇති කෙනෙකුගේ විවේකය යනු සුවයක් නොවේ. අතීතය පිළිබඳ සිතුවිලි සහ අනාගතය බිය වර්ධනය කිරීමයි. මේ සඳහා විසඳුමක් විදිහට
මරණානුස්සති භාවනාවේ නිදහස සහ සුවය විඳින්න පුළුවන්. ලෙඩවීම, වයසට යෑම, මරණය මෙනෙහි කරන්න පුළුවන්. සියලුම සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම, වෙනස් වෙමින් පැවතීම, නැතිවීම, මරණානුස්සතිය යනු මරණයට බියවීම නොව ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන ලෝකය අවබෝධයෙන් වර්තමානය තුල ඉහළ සැපතකට පත්වීමයි. ක්‍රියාකාරී සැලැස්මක් විදිහට විපස්සනාව සහ මරණයට සූදානම් වීම. ජීවිතයේ සියලු සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම මෙනෙහි කිරීම. මම මේ මොහොතේ මිය යන කෙනෙක් යන සිහියෙන් සිතුවිලි නිරීක්ෂණය කිරීම. ලෝක ධර්මතාවය ජරාවට පත්වීම, මරණය පිළිගැනීම, විවේකය නිවීම සඳහා යොදා ගැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්මය යනු හුදෙක් වචන නොව සිතුවිලි තුලින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු සත්‍යකි. අවසාන අවධිය නිවීමට එරෙහි භීතිය නිදහස් මනසක් ඇති පුද්ගලයා සැපසේ නිවී යනවා. පාලනයකින් තොර මනසක් ඇති පුද්ගලයා උපාදානය අතහැරීමේ බිය සහ භවය සකස් කර ගනිමින් ජීවත් වෙනවා. මූලික මානසික සාක්ෂරතාවයක් නොලැබූ කෙනෙකුට චුතිසිතේදී අකුසල් සිහිවීම, උපාදානය සහ අතහැරීම මරණ බියට වඩා බියකරුයි. අපේ 21 වෙනි සියවසේ දර්ශනයේ කැඳවීම අපගේ ජීවිතය පදනම වෙන්නේ මානසික සාක්ෂරතාවය ළඟා කර ගැනීමයි. ඔබට පුළුවන් අදම ආරම්භ කරන්න. ප්‍රමාද වෙන්න එපා. යථාර්ථය අවබෝධ කර ගනිමින් වේදනා පසුතැවීම් වලින් තොර ජීවිතයක් ගත කරන්න ඔබත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න. විශ්ව ධර්මය කල්යාණ මිත්‍ර සමූහය ඉදිරිපත් කිරීම. ඔබට මතුවෙන්නා වූ ඕනෑම ධර්ම ගැටලුවකට නොමලේ විසඳුම් ලබා ගන්න තිරේ දිශන මේ සම්බන්ධතාවයන් ඔස්සේ හැකියාව ලැබෙනවා. සියලු දෙනාටම යහපතක් වේවා.